අහස ජයග්‍රහණය කරපු ලෝකයේම හොල්ලපු සුපිරිම ගුවන් යානා දෙකක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉංජිනේරු විද්‍යාවේ සීමාවන් පරද්දපු මේ යානා දෙකට හැමෝම කිව්වේ අහසේ රජු හා රැජින කියලා. අපි බලමු මේ දෙන්නගේ හැම විස්තරයක්ම. මුලින්ම අපි බලමු අහසේ රැජින නැත්තම් බෝයින් 747 යානය ගැන. 1969 දී තමයි මේ ඇමරිකානු යානය මුලින්ම පියාසර කළේ. ලෝක ඉතිහාසයේ මේ වගේ යානා 1574ක් හදලා තියෙනවා. මේකේ අන්තිමට ආපු සුපිරිම මොඩල් එක තමයි බෝයින් 747-8 කියන්නේ. මේ යානය දිගින් මීටර 76.3ක් වෙනවා. ඒ කියන්නේ එයාබස් යානයට වඩා මේක දිගින් වැඩි. උස මීටර 19.4ක් වෙනකොට පියාපත් දෙක කෙලවරටම මීටර 70කට කිට්ටු වෙන්න පළලයි. මේකේ පියාපත් හදලා තියෙන්නේ හුළඟ කැපිලා ගිහින් ලේසියෙන්ම පියාසර කරන්න පුළුවන් වෙන විදිහටයි. මේ රැජින පියාසර කරවන්න ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගමේ එන්ජින් 4ක් පාවිච්චි වෙනවා. යානයට උපරිම ටොන් 447ක බර අරන් අහසට යන්න පුළුවන්. පැයට කිලෝමීටර් 900 ගානක වේගින් යන මේ යානයට එකපාර ඉන්ධන පිරවුවාම කිලෝමීටර් 14300කට වඩා දුරක් නොනවත්වා යන්න පුළුවන්. ඒකට ලීටර් 2,42,000ක තෙල් ධාරිතාවක් යනවා. බෝයින් 747 යානයේ තියෙන විශේෂම දෙයක් තමයි ඒක ඉස්සරහා තියෙන උඩ තට්ටුව. ඒ කියන්නේ අර පොඩි මොල්ලියක් වගේ පේන කොටස. ඒක නිසා මේ නියම කුටිය ගොඩක් ඉහළින් පිහිටලා තියෙන්නේ. මේ සැලසුම නිසා බඩු පටවන යානාවල ඉස්සරහා නාසය කොටස සම්පූර්ණයෙන්ම උඩට උස්සලා ලොකු බඩු ඇතුළට දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේකේ මගින් 467ක් යනවා. හැබැයි උපරිම මගින් 660ක් දක්වා අරන් යන්න පුළුවන්. වසර 57ක අභිමානවත් මේ ගමන නිමා කරමින් අන්තිම බෝයින් 47 යානය හැදුවේ 2022 දෙසැම්බර් මාසෙදී. ඒක 2023 ජනවාරි මාසෙදී ඇට්ලස් එයා සමාගමට බාර දුන්නා. දැන් බලමු මේ වෙනකොට කවුද මේ රැජින පාවිච්චි කරන්නේ කියලා. ලෝකයේ ගොඩක් ගුවන් සමාගම් දැන් මගින් ගෙනියන්න 747 පාවිච්චි කරන්නේ නැති තරම්. ලුෆ්තාන්සා එයා චයිනා සහ කොරියන් එයා කියන සමාගම් 3 විතරයි තාමත් මගී ප්‍රවාහනයට මේවා පාවිච්චි කරන්නේ. හැබැයි බඩු ප්‍රවාහනය කරන කියන්නේ කාගෝ පැත්තෙන් තමත් රැජින අංක 1. ඇට්ලස් එයා කාගොලක්ස් සහ UPS වගේ ලෝක ප්‍රසිද්ධ සමාගම් අදටත් බඩු ප්‍රවාහනයට බෝයින් 747 බහුලව පාවිච්චි කරනවා. ඊළඟට ආවේ අහසේ රජු නැත්තම් එයාබස් A380 යානය. 2007 දී වැඩ පටන් ගත්තු මේ යුරෝපීය යානය මගීන් විතරක් අරන් යන්න ලෝව හදපු විශාලම ගුවන් යානය වුණා. මේ වගේ යානා 251ක් විතරයි ලෝකෙටම හැදුවේ. මේක නියම දෙමහල් යානයක්. යානයේ මුල ඉඳන් අගටම තට්ටු දෙකක් තියෙනවා. මේක ඇතුලේ ඉඩ තියෙන ප්‍රමාණය ටෙනිස් පිට්ටනි 3ක් විතර ලොකුයි. මේ රජු දිගින් මීටර 72.7ක් වුණත් අනෙක් හැම මිනුමක්ම බෝයින් යානයට වඩා ගොඩක් විශාලයි. උස මීටර 24ක් වෙනකොට පියාපත් පළල මීටර 80කට කිට්ටු වෙන්න තියෙනවා. ඒ පියාපත් උඩ සාමාන්‍ය කාර් 70ක් විතර නවත්තන්න පුළුවන් තරම් ඒක ලොකුයි. රෝල්ස් රොයිස් වගේ බලවත් එන්ජින් 4කින් වැඩ කරන මේ යානයට ටොන් 575ක බර අරන් අහසට නැගිටින්න පුළුවන්. බෝයින් යානය වගේම වේගෙන් යන මේ යානයට ලීටර් 3,20,000ක තෙල් ගහන්න පුළුවන් නිසා එක දිගට කිලෝමීටර් 15,200ක් පියාසර කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මගින් 545ක් යන මේ යානයේ ඔක්කොම සීට් එකොනොමි කළොත් මගින් 853ක් දක්වා අරන් යන්න පුළුවන්. දිගු ගමන් යද්දි මහන්සිය අඩු කරන්න මේක ඇතුලේ වායු පීඩනය ගොඩක් සුව පහසු මට්ටමකට පාලනය කරනවා. යානයේ බර රන්වේයකට ඔරොත්තු දෙන්න පියාපත්යට රෝද 4 බැගින් තියෙන ලොකු ලෑන්ඩින් ගියර් පද්ධතියක් තියෙනවා. මේ රජු ගැන කියද්දී අපිට එමිරේට්ස් ගුවන් සේවය අමතක කරන්න බෑ. මොකද ලෝකයේ හදපු එයාබස් A380 යානා 251න් යානා 120කට ආසන්න ප්‍රමාණයක්ම මිලදී ගත්තේ එමිරේට්ස් සමාගම. ඒ කියන්නේ භාගයක්. මේ යානයේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව උනේත් ඔවුන්. අන්තිමට හදපු එයාබස් A380 යානය 2021 දෙසැම්බර් මාසෙදී බාර දුන්නෙත් මේ එමිරේට්ස් ආයතනයටමයි. එමිරේට්ස් සමාගම නිසාම මේ යානය ඇතුළත සුපිරි පහසුකම් රහසියක් දකින්න ලැබුණා. ප්‍රයිවට් රූම්, කොක්ටේල් බාර්, ඩියුටි ෆ්‍රී ෂොප්, සෝපා විතරක් නෙමෙයි ෆස්ට් ක්ලාස් මගින්ට නාන්න ෂවර් රූම් පවා වුන් මේකේ හැදුවා. දැන් අපි බලමු අද වෙනකොට කවුද මේ රජුව පාවිච්චි කරන්නේ කියලා. අපි කලින් කිව්වා වගේ එමිරේට්ස් සමාගම තමයි අදටත් ලෝකයේ විශාලතම මේ 380 යානා එකතුව පවත්වාගෙන යන්නේ. ඔවුන්ට අමතරව සිංගප්පූරු ගුවන් සේවය, කටාර් එයාවේස්, බ්‍රිතාන්‍ය ගුවන් සේවය, කන්තාස්, ලුෆ්තාන්සා, එතිහාද්, ඕල් නිපොන් එයාවේස් සහ ආසියානා වගේ ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් රසක් අදටත් මගී ප්‍රවාහනය සඳහා මේ සුපිරි යානය යොදා ගන්නවා. කාලයත් එක්ක ලෝකෙ වෙනස් වුණා. ගුවන් සමාගම් මේ වගේ එන්ජින් 4ක් තියෙන දැවැන්ත යානා වෙනුවට වියදම අඩු එන්ජින් 2ක් තියෙන පොඩි යානා පාවිච්චි කරන්න පටන් ගත්තා. හැබැයි මේ යානා දෙක ලෝක ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. බෝයින් 747 කියන්නේ මගීනුයි බඩුයි දෙකම සුපිරියට ප්‍රවාහනය කරපු රැජිනක්. එයාබස් A380 කියන්නේ සුඛෝපභෝගී බවෙන් සහ තාක්ෂණයෙන් ලෝකයේම පුදුම කරපු රජෙක්. ඉතින් ඔයාලා වඩාත්ම කැමති අහසේ රැජින බෝයින්
847 යානයටද එහෙමත් නැත්නම් අහසේ රජු එයාබස් A380 යානයටද? ඔයාලගේ අදහස පහලින් කොමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. මේ වගේ ගුවන් යානා වීඩියෝ සහ තාක්ෂණික තොරතුරු ඇතුළත් සුපිරි වීඩියෝ දෙකටම බලන්න channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.